මේ සිද්ධියෙන් දිවි අහිමි වූ පිරිස අතර ඔහුත් කෙනෙක්. එම සිදුවීම බොහෝ දෙනාගේ හද කම්පා කරන්නක් වුණා. බෙල් 212 යානය මැයි 9 වෙනිදා උදෑසන මාදුරුවය ජලාශයට කඩා වැටුණා. ඒ සිද්ධියෙන් 6 දෙනෙකුට දිවි අහිමි වූ අතර පසිඳු ප්‍රනාන්දුත් ඒ අය අතර සිටපු කෙනෙක්. ඔහු ගැන සමාජ මාධ්‍ය තුල මේ ගෙවුණු හෝරා කිහිපය තුල විවිධ දෙනා කතා වුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ඇසෙන කතාවයි. පසිඳු ප්‍රනාන්දු මේ අතරින් ජීවිතයට සමුදුන් තවත් එක් සෙබළෙක්. ඔහුගේ ජීවිතය මේ තරම් ඉක්මනින් උදුරා ගන්න හදිසි අනතුරක් සිදු වේවි කියලා කිසිවෙකුටත් හිතා ගන්න බැරුව වෙන්නේ නැති. පසිඳුව මේ තරම් දුරක් ගෙන ආවත් අද ඔහු නිහඬ වෙලා. පාසල් යන කාලයේදී වගේම ඉන් එහාට ගිහින් වෘත්තීය ජීවිතේ පවා ජය ගනිමින් හොඳ ගමනක් ගිය මේ මිතුරා වෙනුවෙන් මුහුණු පොතේ සටහන් ගොඩක් පළ වෙලා තිබුණා. ඔහුගේ කරුණාව, ශක්තිය සහ ක්‍රීඩාශීලීත්වය කිසිදා අමතක නොවන සේම පසිඳු බොහෝ දෙනෙක්ගේ හදවත්වල වීරයෙක් වුණා. ඉතින් පසිඳු සොයිර සෙබලාමනි ඔබට අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා. නැවත කිසිදු ආත්මයක ඔබට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා කියලා අපි හැමෝම පසිඳුට ප්‍රාර්ථනා කරමු. ඒක තමයි අපට කරන්න පුළුවන් ලොකුම දේ. පසිඳුට හැමෝම නිවන් සුව පතලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. පසිඳු කියන්නේ අපේ තවත් එක් වීර සෙබළෙක්. ඔහුව සදා මතකයේ රැඳේවා.